හායි යාළුවනේ අයිබෝන් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ ෆ්‍රෙන්ච් සලාඩ් එකක් තමයි. හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් ෆ්‍රෙන්ච් සලාඩ් එක. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. එකතු වෙන්න මගේ වීඩියෝ එකත් සමගින්. ඒ වගේම මතක් කරනවා ඔයා තවමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ළඟින්ම තියෙන බෙල් අයිකන් එක ටච් කරොත් මගේ ඊළඟ වීඩියෝ එක ඔයාලට ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් එකතු වෙන්න මගේ වීඩියෝ එකත් සමගින්. අවශ්‍ය ද්‍රව්‍ය මම ඔයගොල්ලන්ට මේ සඳහන් කරලා තියෙනවා. ඉකත් පිල්ලෙන් තුනක් මම මේ විදිහට බැදලා පැත්තකින් තියාගෙන තියෙනවා. ඒක මම දැන් මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්නවා. ඊට අමතරව මම ලෑස්ති කරගෙන තියෙනවා ලේටස්, කැරට්, තක්කාලි, ඒ වගේම කුකුම්බර්, මාළු මිරිස් එකතු කරගත්තා. ඉතින් ඒ ටික තමයි දැන් මම මේ භාජනයට එකතු කරන්නේ. මේ සඳහා විශේෂයෙන් මම එකතු කරගන්නවා ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක. ඉතින් ඔයාලට පුළුවන් ඕනම සුපර් මාකට් එකකින් ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක ගන්න. සියල්ලම එකතු කරගෙන ඊට පස්සේ මම සෝස් එකත් එකතු කරගන්නවා. අවසානයේදී උඩින් චීස් ටිකක් එකතු කරගෙන සරස ගන්නවා. ඉතින් හරිම රසවත් ගුණවත් සලාඩ් එකක් මේ සලාඩ් එක. ඔයාලට පුළුවන් හදලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන මගේ ආදරණීය යාළුවන්ට ගොඩක්ම ආදරේ. ස්තුතියි පරිස්සමින් ඉන්න යාළුවනේ. තවත් රසබර වීඩියෝ එකක් අරගෙන එනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. Thank you for watching my video. God bless to all.